එතකොට අපි IMF එක මම පැය දෙකමාරක් 3ක් කතා කරා අපිත් එක්ක. කතා කරලා අපි කිව්වා මේක අරන් දාන්න. මේක ට්‍රෙෂරි එකට පාස් කරන්න. ට්‍රෙෂරි එකට පාස් කළා මේකෙන් අපි රුපියල් 50ක ටැක්ස් එකක් ට්‍රෙෂරි අපි දෙන්න. ඒකෙන් මේක රිකවර් කරන්න. මේක පටන් ගත්තේ 2023. අපි අවුරුද්දකට ලීටර් බිලියන 6.6 අතර විකිනෙනවා. හරිද? 6.6 අතර විකිනෙනවා. ඒක වැඩි කරන්නකෝ රුපියල් 50කින්. දැන් අවුරුදු 3ක් විතර වෙලානේ. මම හිතන විදිහට ඒක රිකවර් කරලා ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව පොඩි ගාණයි රිකවර් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒකේ වාසිය දැන් ඒක ඇත්තටම ෆුලි රිකවර් කරලා නැති වුණත් ඒක පොඩ්ඩක් සස්පෙන්ඩ් කරලා මේ මොහොතේ తాවකාලිකව නවත්තලා මේක පාරිභෝගිකයට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ රටේ ආර්ථිකයට දරා ගන්න බැරි වෙනවා මේ මිල ඉහළ යාම.